සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද අරන් ආවේ ඉන්දියන් රෙසිපි එකක්. මේක පකෝඩා කියලා කෑමක්. එයාලා බත් එක්කත් කනවා. අපිට තේ වෙලාවට වගේ ඉක්මනට හදා ගන්න පුළුවන්. ලේසි කෑමක්. වැඩි අමුද්‍රව්‍ය ඕනෙත් නැහැ. අපි බලමු මේක හදන්න මොනවාද ඕන කරන්න කියලා. බොහොම පොඩි අමුද්‍රව්‍ය ටිකකින් අපිට මේක හදා ගන්න පුළුවන්. ලොකු ලුණු ගෙඩි දෙකක් මේ විදිහට හීනියට කපාගෙන, සුදු ලුණු බික් එකක්, කරපිංචා 3ක් විතර, අමු මිරිස් කරල් 3ක් විතර අරගෙන ඒක හීනියට කපා ගන්න. මේකට අපිට මූලිකවම ඕන වෙන්නේ කඩලපිටි. කඩලපිටි ග්‍රෑම් 150ක් තියෙනවා මෙතන. මීට අමතරව අපිට කෑලි මිරිස්, ලුණු රස අනුව දා ගන්න ඕනේ. බදින්න තෙල් ඕන කරනවා. අපි මේ වගේ ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒකට ලුණු, හීනියට ලියාගත්තු අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා, කෑලි මිරිස්, ලුණු දා ගන්නවා. මේ සේරම ටික එකතු කරගෙන අපි මේක ටිකක් හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන අපි මේක අතින් තමයි අනන්නේ. අපි මේක අතින් හොඳට පොඩි කරනකොට ඒකේ අර ලුණු වල තියෙන වතුර එළියට එනවා. ඒ එන වතුරේකින් තමයි පිටි එක අනන්නේ. අන්තිමට වේලිච්ච ගතියක් වගේ තියෙනවා නම් තමයි වතුර ටිකක් දාන්නේ. නැත්තම් ලුණු එකේම තියෙන ඒ තෙත ගතියත් එක්ක කඩල පිටි ටික ඇනුනහම තමයි මේක ගොඩක් රසට ක්‍රිස්පියට එන්නේ. මේ ගානට හොඳට අතින් පොඩි කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කඩල පිටි ටික දාන්නේ. කඩල පිටි ටික සේරම දාලා අතින් ආයේ හොඳට අනා ගන්න ඕනේ. මේ විදිහට පිටි ටික ඔක්කොම ලුණු වලට එකතු වෙනකම් විනාඩි 5ක් විතර අනා ගන්න ඕනේ. තාම මේකට වතුර පොඩ්ඩක්වත් දාලා නැහැ. මේ ඔක්කොම ලුණු වල වතුර වලින් තමයි මේ අනිලා තියෙන්නේ. දැන් අපි මේ විදිහට හදාගත්තු එකට වතුර මේස හැඳි දෙකක් එකතු කරනවා. ඒ වතුර එකතු කරන්නේ තව පිටි ටිකක් තියෙනවා නම් ඒ ටිකත් එකතු වෙන්න. මේ තියෙන අපි හදාගත්ත මිශ්‍රණය. දැන් අපි මේක බෙදගමු. තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට මේ අතින් ටික ටික අරගෙන තමයි මේක දාන්නේ. ගුලි කරන්නේ මුකුත් නැහැ. අතින් නිකන් චුට්ටක් අරගෙන දානවා. මේ විදිහට ඔක්කොම ටික බෙද ගන්න ඕනේ. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. වැඩි කරන්නත් එපා, අඩු කරන්නත් එපා. ගින්දර වැඩි වුණොත් වටේ කර වෙලා මැද අමු වෙන්න පුළුවන්. එතකොට ක්‍රිස්පි ගතියට එන්නේත් නැහැ. අඩු ගින්දරේ ටිකක් විනාඩි 5ක් විනාඩි 7ක් විතර බෙද ගන්න. දෙපැත්ත පෙරලා බෙද ගන්න. එකම පැත්ත තියන්න එපා. එතකොට ඒ පැත්ත විතරක් කර වෙනවා. මේ විදිහට අඩු ගින්දරේ ඔක්කොම ටික බෙද ගන්න. රන්වන් පාටට බෙදගත්තට පස්සේ ලිපෙන් අයින් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු පකෝඩා ටික. මේක හවස තේ වෙලාවට වගේ ගොඩක් ගැලපෙනවා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්මහම ඔයාලට notification එනවා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ස්තුතියි. සුබ දවසක්.